හෙලෝ එවරිවන් කොහොමද ඔයාලට අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ O level ඉවර කරලා A level කරන්න බලන් ඉන්න නංගිලා මල්ලිලාට. මං හිතනවා ඔයාලා O level exam එක හොඳින් කරන්න ඇති කියලා. ඔයාලා ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි A level වලදී අපි මොන වගේ ස්ට්‍රීම් එකක්ද කරන්න කියන එක. සමහර අයට බයෝමැත්ස් කරන්න ආසාවක් ඇති. ඒ වගේම තවත් සමහර අයට ආර්ට් ස්ට්‍රීම් එකෙන් A level කරන්න ආසාවක් ඇති. ඉතින් අද මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ A level වල ආර්ට් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් තෝරගන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම කියන්න ඕනේ කවුරුත් කියන විදිහට සබ්ජෙක්ට් තෝරගන්න යන්න එපා. ගොඩක් අය කියයි මේ සබ්ජෙක්ට් එක කරන්න, මේ සබ්ජෙක්ට් එක කරන්න එපා කියලා වගේ දේවල්. ඒ වගේම යාළුවා කරන සබ්ජෙක්ට් තෝරගන්න යන්නත් එපා. ඔයා කරන්න කැමති, ඔයා කරන්න ආස සබ්ජෙක්ට් තුනක්ම තෝරගෙන A level කරන්න පටන් ගන්න. අපි දැන් බලමු කලා විෂය ධාරාවේ තියෙන සබ්ජෙක්ට් මොනවාද කියලා. මුලින්ම කියන්න ඕනේ මුළු විෂයන් ගණන 60යි. ඒ වගේම කලා විෂය ධාරාව යටතේ මේ කියන විෂයන් 60 කාණ්ඩ 4කට බෙදෙනවා. ඔයාලට පුළුවන් මේ විෂය කාණ්ඩ වලින් සබ්ජෙක්ට් තුනක් තෝරගන්න. කලා විෂය ධාරාවේ විෂයන් 60 විෂයන් කාණ්ඩ 4ක් යටතේ බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි සමාජීය අධ්‍යයන විෂයන්, දෙවෙනි එක ආගම් සහ ශිෂ්ටාචාර විෂයන්, තුන්වෙනි එක සෞන්දර්ය අධ්‍යයන විෂයන්, හතරවෙනි එක තමයි භාෂා විෂයන්. කලා විෂය ධාරාවේ මේ කියන විෂය කාණ්ඩ 4න් පළවෙනි විෂය කාණ්ඩය තමයි සමාජීය අධ්‍යයන විෂය කාණ්ඩය. සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් ඔයාලට අවම වශයෙන් එක් විෂයක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විෂයන් දෙකක් හරි විෂයන් තුනම මේ කාණ්ඩයෙන් තෝරා ගන්න පුළුවන්. ඔයා මතක තියාගන්න අනිවාර්යෙන් මේ කියන සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් එක් විෂයක් ඔයා අනිවාර්යෙන් තෝරා ගන්න ඕනේ. ඔයාට ඕනම නම් විෂයන් දෙකක් තෝරා ගන්න පුළුවන්, නැත්නම් විෂයන් තුනම සමාජීය විද්‍යා විෂය තුලින් තෝරා ගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාලා කැමැත්ත අනුව. මේ සමාජීය විද්‍යා විෂය කාණ්ඩ වලට මේ පේන විදිහට ගත්තොත් ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය, ඒ වගේම තමයි ගෘහාර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, තාරක ශාස්ත්‍රය. ඒ වගේම ගිණුම්කරණය හෝ ව්‍යාපාර සංඛ්‍යානය, කෘෂි විද්‍යාව හෝ ගණිතය, ඒ වගේම තාක්ෂණ වේදේ විෂයන්ගෙන් එක් විෂයක් තෝරා ගන්න පුළුවන්. සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන විෂයන් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. දෙවන විෂය කාණ්ඩය තමයි ආගම් හා ශිෂ්ටාචාර විෂයන්. මේ ආගම් හා ශිෂ්ටාචාර විෂයන් ගත්තම බුද්ධ ධර්මය හෝ බෞද්ධ ශිෂ්ටාචාරය, ක්‍රිස්තියානි ධර්මය හෝ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය, හින්දු ධර්මය හෝ හින්දු ශිෂ්ටාචාරය, ඉස්ලාම් හෝ ඉස්ලාම් ශිෂ්ටාචාරය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය. ඔයා මේ විෂයන් තෝරගනිද්දී ගොඩක් හොඳින් මතක තියාගත යුතු දෙයක් තමයි බුද්ධ ධර්මය තෝරා ගන්නවා නම් ඔයාට බෞද්ධ ශිෂ්ටාචාරය නැත්නම් BC කියන විෂය තෝරා ගන්න බෑ. සෞන්දර්ය විෂය කාණ්ඩය තමයි තුන්වෙනි විෂය කාණ්ඩය යටතට ගන්නේ. සෞන්දර්ය විෂය ගැන කතා කරනකොට සෞන්දර්ය විෂයන් ඉතාමත් වැදගත්. ඒ තමයි චිත්‍ර කලාව, නර්තනය, සංගීතය, ඒ වගේම නාට්‍ය හා රංග කලාව කියන මේ විෂයන් 4. ඔයා මේ විෂයන් තෝරාගන්න ඉන්නව නම් ඔයාට මේ විෂයන් එකක් හරි දෙකක් හරි තෝරාගන්න හැකියාව තියෙනවා. නමුත් මතක තියාගන්න ඔයාට සෞන්දර්ය විෂයන් තුනක්ම තෝරාගන්න බෑ. ඒ කියන්නේ ඔයා විෂයන් තුන තෝරාගන්නවා නම් ඔයාට මේ සෞන්දර්ය විෂයන් තුලින් පමණක් විෂයන් තෝරාගන්න නොහැකි වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔයාගේ හිතෙත් ඔයා කවදා හරි ලෝ ඩිග්‍රිය කරන්න බලාගෙන ඉන්නවා නම් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක, ඒ කියන්නේ කොළඹ ලෝ ෆැකල්ටියෙන්, ඒ වගේම පේරාදෙණියේ ලෝ ඩිපාර්ට්මන්ට් එකකින් හරි, ජැෆ්නා ලෝ ඩිපාර්ට්මන්ට් එකකින් හරි ඔයා ලෝ ඩිග්‍රිය කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයා මේ සෞන්දර්ය විෂයන් තුන තෝරගත්තොත්, ඒ කියන්නේ එකක් තෝරගත්තොත් ඔයාට කවදාවත් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ලෝ ඩිග්‍රිය කරන්න බැරි වෙනවා. ඔයාටත් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ලෝ ඩිග්‍රිය කරන්න ආසාවක් තියෙනවා නම් එහෙනම් ඔයා මේ සෞන්දර්ය විෂයන් තෝරා ගන්නදී ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද සෞන්දර්ය විෂයන් කරනවා නම් කවදාවත් ලෝ ඩිග්‍රිය කරන්න ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ඔයාට සුදුසුකම් ලැබෙන්නේ නැහැ. ඔයා මේ සෞන්දර්ය විෂයන් තෝරා ගත්තොත්. හතරවන විෂය කාණ්ඩය තමයි භාෂා විෂය කාණ්ඩය. ඒකට අයිති වෙන විෂයන් තමයි පළවෙනි එක සිංහල, දෙමළ, ඉංග්‍රීසි, දෙවෙනි එක අරාබි, පාලි, සංස්කෘත, ඒ වගේම තුන්වෙනි
කාණ්ඩය තමයි චීන, මැලේ, ප්‍රංශ, ජර්මන්, රුසියන්, හින්දි, ජපන් කියන මේ විෂයන්. ඔයාට මේ භාෂා විෂයන්ගෙන් ඕනෑම භාෂා විෂයක් හරි විෂයන් දෙකක් තෝරා ගන්න පුළුවන්. ඒ වගේම විෂයන් 3ම භාෂා විෂයන් තෝරගන්නවා නම් මේ කියන විදිහට තෝරගන්න. ඒ තමයි පළවෙනි එකේ තියෙන විෂයන් 3ම, ඒ වගේම පළවෙනි සහ දෙවන උපකාණ්ඩ දෙකෙන් ඇතුළත් වෙන පරිදි විෂයන් 3ක් තෝරගන්න ඔයාලට පුළුවන්. භාෂා විෂයන් දෙකක් තෝරගන්න ශිෂ්‍යයෙකුට තුන්වන විෂය විදිහට සමාජීය විද්‍යා විෂයන්, ඒ වගේම ආගම් හා ශිෂ්ටාචාර විෂයන්, සෞන්දර්ය විෂය කාණ්ඩ වලින් කැමති විෂයක් තෝරා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉංග්‍රීසි, ජපන් සහ ICT කියන විෂයන් 3 තෝරා ගන්න හැකියාව තියෙනවා. අපි බලමු ඉහළ ඉසඩ් අගයක් තියෙන මේ විෂයන්ගෙන් ජනප්‍රියම විෂයන් මොනවාද කියලා. පළවෙනියටම සමාජීය විද්‍යා විෂයන්ගෙන් ගත්තොත් ජනප්‍රියම විෂයන් තමයි ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, ඒ වගේම සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තර්ක ශාස්ත්‍රය, තොරතුරු හා සංවේදන තාක්ෂණය, ඉතිහාසය කියන මේ විෂයන් තමයි ගොඩක් වෙලාවට ළමයි තෝරගන්නේ. මම මේ අතරින් කරේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂයක්, දේශපාලන විද්‍යාව කියන විෂයක් තමයි සමාජීය විද්‍යා විෂයන්ගෙන් තෝරගත්තේ. ඉසඩ් ස්කෝර් එක ගැන කතා කරනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ විෂයන් වල වැඩිම ඉසඩ් අගයක් තියෙන්නේ මොන සබ්ජෙක්ට් වලද කියන එක. ඒක ගොඩක් අය දන්නේ නැහැ. ඉසඩ් ස්කෝර් එක කියන්නේ ඒක තීරණය වෙන්නේ මේ විෂයන් කරන ළමයි ප්‍රමාණය මත. මේ විෂයට වැඩි, මේ විෂයට අඩුයි කියලා නිශ්චිතවම කියන්න අමාරුයි. මොකද එක එක අවුරුදු වල මේ සබ්ජෙක්ට් වල ඉසඩ් අගය වැඩි වෙනවා. ඒ වගේම තව කාලයකදී අඩු වෙනවා. මම කරපු කාලේ කියන්නේ දේශපාලන විද්‍යාවටයි සංවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂයටයි ගොඩක් හොඳ ඉසඩ් අගයක් තිබ්බා. මොකද ඒක ගොඩාක් ළමයි කරේ නැහැ. ඉතින් මං හිතනවා ඒ කරන ප්‍රමාණය මත තමයි මේ ඉසඩ් අගය වැඩි වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක නිශ්චිතවම කියන්න අමාරුයි. මම කරපු අවුරුද්දේ කියන්නේ 2023-24 අවුරුද්දේ තමයි මම A level කරේ. මම තෝරගත්ත විෂයන් තමයි සමාජීය විද්‍යා විෂයෙන්, සංවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂයත්, දේශපාලන විද්‍යා විෂයත් තමයි. ඒ වගේම තමයි භාෂා විෂයන් වලින් සිංහල කියන විෂය තෝරගත්තා. ඉතින් මගේ ඉසඩ් අගය 2.0.7.3.2 අගයක් මට තිබ්බා. ඉතින් මං ඔයාලටත් කියන්නේ ඔයාලා ආස කරන සබ්ජෙක්ට් එක, ඒ වගේම හොඳ ඉසඩ් අගයක් තියෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්න. ගොඩක් ළමයි භාෂා විෂයන්ගෙන් තෝරගන්නේ සිංහල එහෙමත් නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරය BC කියන විෂයන් දෙක තමයි ගොඩක් වෙලාවට ළමයි තෝරගන්නේ. අවසානට කියන්න තියෙන්නේ මම මේ කිව්ව හැම සබ්ජෙක්ට් එකක්ම A level art stream එකෙන් කරන්න ඉන්න ඕනෑම ළමයෙක්ට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයා හොඳ ඉසඩ් අගයක් තියෙන වගේම ඔයාට කරන්න පුළුවන් කියලා හිතන ලේසි සබ්ජෙක්ට් තුනක් තෝරගෙන A level වලට මුහුණ දෙන්න. ඉතින් මං ඔයාලට කියන්නේ ඔයාලගේ හීනවලට යන්න ඔයාලා හොඳට මහන්සිලා වැඩ කරන්න. ඒ වගේම ඔයාලට ආසාවක් තියෙනවා නම් A level art කරලා ගවර්න්මන්ට් කැම්පස් එකක ලෝ ඩිග්‍රී එකක් කරන්න ඔයා මේ විෂයන් තෝරගන්නදී ගොඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම විශේෂ දෙයක් තමයි ලෝ ඩිග්‍රී එක කරන්න නම් ඉංග්‍රීසි O level වලට C සාමාර්ථයක් තියෙන්න ඕනේ, නැත්නම් A level S සාමාර්ථයක් හෝ ලබා තිබිය යුතුයි. ඉතින් නංගිලා මල්ලිලා හැම කෙනෙක්ට මම මේ කියපු හැම තොරතුරක්ම වැදගත් වෙයි කියලා හිතනවා විෂයන් තෝරගන්න එකට. ඉතින් තවත් ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපිව subscribe කරලා තියාගන්න. ඉතින් හැමෝටම ජය වේවා.